මේ කුඩු ගහනවා දැක්කා. මේ ගණ්ඩ දෙයක් නැහැ නේ මාතර. දැක්කට පස්සේ ඇති වෙනවා ප්‍රබල සිතුවිලි. වෙනදුනේ ඊයේ තරුණයෙක් කෙනා මං හම්බෙන්න. රාත්‍රී 10ට 11ට විතර ආවේ. මම මෙහෙ එන්න කිට්ටු කරලා තියෙනකොට. අවුරුදු 22යි. අවුරුදු 17 ඉඳන් කුඩු ගැහුවේ. හාමුදුරුවනේ අන්තිමේට ගෙදරින් හොරකම් කර කර ගැහුවා කිව්වා. පස්සේ අපේ කොහේ හරි බණක් අහලා පෙර පින් පළ දීලා පෙන්නතුනේ. ධර්මයේ ඇහෙන්න යහපත ඇහෙන්න සංසාරේ පින් කරලා දෙන්න ඕන. තරුණයා කියනවා හාමුදුරුවනේ වෙන මොකවත් ගැන හිතුවේ නෑලු. ඇති වෙන සිතුවිල්ල පාලනය කරාලු. හිතනේ පින්නතුනි බලපාන්නේ. ඇති වෙන සිතුවිල්ලට ඕන විදිහට හිත කියනවලු මේක කරපන් කියලා. දවසක් හොරකම් කරන්න යනකොට ගෙදර සල්ලි හොඳ ව්‍යාපාරිකයෝ හිතුණලු මොකටද මම මේක කරන්නේ? ජීවිතේ කරන සෑම වැරදි වැඩකටම උදාහරණයක් විදියට අපි හිතමුකෝ කට පරිස්සම් නැහැ කියලා. කට හෙල්ලෙන්නෙම එකපාරද? දැක්ක ගමන් ඇහිච්ච ගමන් දැකලා අහලා හිතිච්චාම මොකද කරන්නේ? ඒවට උත්තර බඳින්න හදනවා. ශක්තියක් තියෙන්න ඕන මේ පින්නතුන්ට. අපේ තරුණ දරුවන්ට මහත්තුරුන්ට ඔය ඇහුවට දැක්කට හදවතට අත තියලා බලන්න ඕන මේක මගේ හෘද සාක්ෂියට කොච්චර එකගද අවංකද කියලා. මේක භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව පුතේ පෞද පින්ද කියලා බලන්න. මෙහෙම හිතන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මම මේ කියන්නේ මේක දැන් ඉඳන්ම හිතන්න. තියෙන අඩියක් ගානේ අප්‍රමාදීව අපේ අම්මලා තාත්තලා ගෙවල් දොරවල් වල ඉන්නකොටත් එහෙමයි. වචනයක් පිට වුණොත් ආයේ ගන්න පුළුවන්ද? එතකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. පව් කරන්න මෙලොවත් පිරිහෙනවා. නිරායාසයෙන්ම පරලොව පිරිහෙනවා. දෙලොවම පිරිහෙනවා. මේ හම්බෙලා තියෙන්නේ මේ පින්නතුන්ට මහා වාග්යවන්ත අවස්ථාවක්. මෙහෙම වරු ගානක් පැය ගානක් තිස්සේ මෙතන ඉඳගෙන ඉන්නවා බණ අහන්න. අපි මෙතන බණ අහනකොට දැන් යන් මාතර බස් ස්ටෑන්ඩ් එකට කී දෙනෙක් ඉන්නවද දවල්ට බත් කන්න රුපියල් 100ක් එක්කව කරන? නැද්ද? කී දෙනෙක් ඉන්නවද වකුගඩුව දාගන්න අක්මාව බද්ධ කරන්න සල්ලි එක්කව කරන? අපේ තරුණ දරුවෝ මේවා හිතන්න ඕනේ. අපේ තරුණ කාලේ අපි ආව හිතටේ පන්සලට බණ අහන්න. මගේ වයසේ කොල්ලෝ කොච්චරනම් මෙලහට ස්පිරිතාලවල ඉන්නවද? මේ තරුණ දරුවෝ හරි වාග්යවන්තයි. දැන් අද වරුවම කැප කරේ මොකේද? ධර්මයේ වෙනුවෙන්. පුනා බලාගෙන හිටියේ මොකේද? ධර්මයේ වෙනුවෙන්. මෙහෙම වෙලාව වෙන් කරනවා තියා පින්නතුනේ ඔය බණක් ගැන හිතනවා තියා ඊළඟ මොහොතේ ගන්න හුස්ම ගැන හිතන මිනිස්සු කොච්චර ඉන්නවද? අපි පින්වන්ත නැද්ද? අපි භාග්‍යවන්ත නැද්ද?
මේ පින්නතුන් සංසාරේ කොච්චර පින් කරලාද? සංසාරේ කොච්චර දන් දීලා බණ අහලා සිල් රැකලාද? දැන් ඕන ඒක වැඩි කරගන්නද අඩු කරගන්නද? සංසාරේ කරපු පින් බෙලෙන් සංසාරේ කරපු කුසල් වල ආනුභාවයෙන් අවුවේ හරි ඉඳගෙන ඉන්න පුළුවන්කම තියෙනවනේ. හරි වාසනාවන්තයි පින්නතුනි. හරි භාග්‍යවන්තයි. ඒ නිසා ඔය ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔක නාස්ති කරගන්න එපා. නිකමටවත් හිතලා නැද්ද මේ අම්මලාට තාත්තලාට ඔය එමෙ හිතලා නැද්ද ඔය තිරිසන් ලෝකෙකවත් උපදී කියලා? මම මේ සහතිකවම යන්නේ. හිතලා නැද්ද පෙරේතෙක් වෙලාවක් උපදීද කියලා? අයි පින්නතුනේ මේ සසරේ කරපු අකුසල් එක්කහුව වෙයි. හිතන්නකො පින්නතුනේ දැන් ඔය අපි හිතමු බල්ලෙක් වෙලා ඉපදුනා කියලා. කියන්නේ එහෙම නෑ හාමුදුරුවෝ කට කියලා හොඳ. ඔය අර දැකලා තියෙනවද අර මේ පැත්තේ ගෙවල් වලට එන්නේ නැද්ද අර කංකුණු වෙච්ච බල්ලෝ අගුල්ලස් ළඟින්ද? අර එනව නේද? ධර්මෙහි යට වාහනයට එහෙම ඇවිල්ලා බුදිය ගන්නවා. ආපුවම මොකද කරන්නේ? බෙහෙත් දානවද? ගසලා පන්නනවා. එලවන්නේ නැද්ද? හිතිලා නැද්ද කවදාවත් මේ තිරිසන් ලෝකේ දුක මේ සංසාරේ කරපු අකුසල් ඔය හිතටි පන්සලට බල්ලෝ ගෙනල්ලා දාන්නේ නැද්ද නැතුවද? මෙහෙන CCTV ගහලා තියෙන. ඒත්තු අයිනෙන් දාලා යන ඇති. ජීවිතේටවත් හිතිලා නැද්ද? තිරිසන් ලෝකේ තියෙන භයානකකම. ප්‍රේතෙක් වෙලා ඉපදුනොත් එහෙම මේවා කියනකොට සමහරු කියයි ඉතින් මරණකම් විතරනේ මේ හැම එකක්ම කියලා. අල්ලතුර ටිකක් හරි මිනිස්සෙකුට දීලා පිනක් කරගන්න පුළුවන් ආත්මය මොකද්ද? ඉල්ලගන්න මිනිස්සෙකුට පුතේ බත් පැකට් එකක් හරි දෙන්න පුළුවන් මොන ආත්මෙද? මනුෂ්‍ය ආත්මය. බල්ලෙකුට පූසෙකුට හරි කමක් නැහැ. අඩුම තරමේ මේ තරුණ දරුවෝ මහත්තුරු පුරුදු වෙන්න ඕනේ. කණ්ඩ කලින් කුරුළු ලෑල්ලකට හරි බත් අහුරක් දාන්න. අපේ තරුණයන්ට ඕක කරන්න බැරිද? නැගිටින්නේ උදේ 11ට උනාට කමක් නැහැ කන වෙලාවට බත් අහුරක් දාන්න. පුතේ පිං සිද්ධ වෙන්නේ නැද්ද? පිං සිද්ධ වෙනවා. බැරිද ඔය සිගරට් එකක් එහෙම බොන වෙලාවට? සිගරට් එකක් කියන්නේ යෝගට් 3ක්නේ. ඔය කානුවක ඉන්න බල්ලෙකුට පූසෙකුටවත් දී ගන්න. අපේ තරුණ පරම්පරාව තුල අපි හදන්න ඕන කරුණාවන්ත හදවතක් තියෙන චරිතයක්. අපි හදන්න ඕන සතාට සිව්පාවට ඉඳන් ආදරයේ ලෙන්ගතුකමක් තියෙන තරුණයෙක්. අනේකගේ දුක අනේකගේ වේදනාව අනේකගේ කඳුල අනේකගේ බඩගින්න අඳුරන තරුණයෙක් හදන්න ඕනේ. පොඩි කාලේ ඉඳන් සතාට සිව්පාවට ආදරය කරනකොට මෛත්‍රිය දක්වනකොට පින්නතුනේ ඒ හිත් වල නිකම්ම තෙතමනේ ඇති වෙනවා. ඒ හිත් වලට පව්පින් කියන එක දැනෙනවා. මං කියන්නේ මේ අමුතුවෙන් පේ වෙන්න ඕනද මේව කරන්න?
මේ තමන්ගේ හද සාක්ෂියට සැපයක් සනීපයක් දැනෙයි. මේවා කරන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍ය ආත්ම භාවය විතරයි. ප්‍රේත මේ සෙම් සොටු සරව අනුභවනය කරන්න වෙනවා. අසූචි මල මුත්‍රා අනුභව කරන්න වෙන්නේ. කල්ප ගානක් තිස්සේ ප්‍රේත ලෝකේ දුක් විඳින්න වෙයි. සත්ත්ව ලෝකේ ඉපදුනොත් එහෙම කොච්චර දුකක් විඳින්න වෙනවද? අර අමුතුවෙන් ඕනේ නැහැ. මම ගියා පින්නතුනි ඔය ලෙඩෙකුට පිරිත් කියන්න. ඔයත් දැකලත් ඇති දන්නවත් ඇති මෙව්වා. ඒ තාත්තා කෑ ගහනවා ලෙඩ ඇඳේ ඉන්නකොට. මං ඒ කියපු විදිහටම කියන්න. ජනෙල් වහපියව් ගින්දර සැරෙනවලු. ජනෙල් වහපුවාම කියනවා සමහරු කියනවා නේද අර දැන් දොඩවනවා කියලා. මොකද ඒ වෙන්නේ? මේක හොඳට මතක තියාගන්න ඕන හොඳ. හතරහන්දි වළංගු තියෙන කාලේ අපේ තරුණ දරුවෝ අපේ තාත්තලා ටිකක් මේවා තදට අහගන්න ඕනේ. අතපය හයිය හක්තිය තියෙන කාලේ අපි කරන සෑම කටයුත්තක් අපේ මේවා වළංගු නැති වුණාම පණ නැති වුණාම මේ කරජකය මේ මාංශකය මේ මස් ගොඩ දිරපුවාම කායිකව ව්‍යාධියටපත් වුණාම අපිට ලොකු තනිකමක් දැනෙනවා. ඔය සමහරු කියනෝනේ දැන් අර පිස්සුවෙන් වාගේ දොඩවනවා කියලා. පිස්සු හැදෙන්නේ නැද්ද පින්නතුනේ? ඇවිද ඇවිද හිටපු අපි ඔත්පොළ වුණාම පිස්සු හැදෙනවා. මානසිකව ව්‍යාධියටපත් වෙනවා. එහෙන් බඩගින්න සමහර වෛද්‍යවරු කියනෝනේ දැන් නම් නහරක්වත් වැඩ කරන්නේ නැහැ සේලයින් කට්ටක්වත් ගහන්න කියලා. කොහොමද දරාගන්නේ කියන්නකෝ. වතුර පෙදක්වත් බී ගන්න බැරුව මෙතන ඉන්නවද මේක වෙන්නේ නැති කවුරු හරි? මේ අපි සේරටම වෙන දේ සල්ලි තිබ්බට බඩට කෙටි හැකි සල්ලි බඩගින්නට කියලා. පින්නතුනේ අර තාත්තා කෑ ගහනවා ජනෙල් වහන්න ගින්දර සැරෙනවලු. මට පේන්නම පින්නතුනි දේවදූත සූත්‍රයේ පැහැදිලි කරන අවීචය. දරුවෝ සේරම වට වෙලා අපි පිරිත් කියනවා. දරුවන්ට කෑ ගහනවා ඇඳ පෙරලෙනම අල්ල ගනියව කියලා. මට එතකොට මතක් වුණා අර පින්නතුනි මොන දුකක් විඳින්න ඕනද උතන? මොන වේදනාවක් විඳින්න ඕනද? මුලින්ම ජීවිතේ තනිකම දැනෙනවා. මුලින්ම ජීවිතේ පාළුව දැනෙනවා. නාන්නත් බැරුව, කණ්ඩත් බැරුව, බොණ්ඩත් බැරුව බඩගින්නේ තිබහේ ඉන්නෝ. බඩගිනී කියලා කියන්නත් බෑ, වේදනාව කියන්නත්. දරුවෝ කියනවා පින්නතුනි දැන් කතා බහ නැහැ, හුස්ම විතරයි වැටෙන්නේ කියලා. එහෙම කියන්නේ නැද්ද? ඒ වුණාට තිබහ දැනෙන්නේ නැද්ද? කොහොමද කියන්නේ තිබහයි කියලා? බඩගිනි දැනෙන්නේ නැද්ද? දැන් කොයි අර තිබ්බ ගණන්කාරකම්? කොයි ඔය තිබ්බ කටවල්? මෙහෙම මැරෙන අපි මොකටද මේක එදිරිවාදිකම් පිරිමහන්නේ? මොකක්ද මේකේ පිරිමහන්න තියෙන වෛරක්කාරකම? මොකක්ද මේකේ අපිට කෑ ගහලා බේරගන්න තියෙන දේ? මේ ව්‍යාධියටපත් වෙලා ජරාවටපත් වෙලා මැරෙන්න ඉන්න අපි මෙතන ඉන්න කවුරුවත් අවුරුදු 7-800ක් ඉන්නවද? මේනේ මම බණ කියනකොට මැරෙන්න පුළුවන්, ඔය ඇත්තෝ අහනකොට මැරෙන්න පුළුවන් පින්නතුනේ.
සංසාරේ කරපු පින් වලට ලැබිච්ච මේ යහපත් ආත්මය මේක නාස්ති කරගන්න නැතුව ඉන්න. විනාශ කරගන්න එපා. ඊට පස්සේ අර තාත්තා කියනෝ ඇඳ අල්ලගන්න කියලා ඉවර වෙලා ඇඟට වතුර වක් කරපියවුලු. ඇයි? පිච්චෙනවලු. ඔය අසිහියෙන් දොඩවනෝ. එතකොට ඕනෑවට වැඩි ඔට්ටු වෙනකොට අතපය බැඳලා දානවනේ. එහෙමනේ කරන්නේ. හරි. දැන් කවුද කරපුවා කියපසේර විඳවන්න ඕනේ? යාළුවෝ ඉන්නවද? අම්මා තාත්තා ඉන්නවද? දරුවෝ මගේ කියලා තිබ්බ සල්ලි ධනය මගේ රස්සාව අර අහලා තියෙනවනේ බුදුවරු උගන්වන්නේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ යඤ්ඤති පින්නතුනි අත්තාහි අත්තනෝ නත්ති තමන්ට තමන්වත් නැතිකොට කුතෝ පුත්තෝ කුතෝ ධනං කවර ධනයක්ද කවර පුත්තුද? එතකොට ඔය බොණ්ඩ කියපු යාළුවෝ ඉන්නවද? කවුරුවත් නැහැ. මේක හොඳට තේරුම් ගන්න පින්නතුනේ. මරණ මංචකේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට අර දෙපැත්ත දෝලණය වෙනවනේ. එහා පැත්තත් පේනවා මෙහා පැත්තත් පේනවා. මේක කියනකොට අපේ තරුණ මහත්තුරු හිතයි ඕකට අපිට තව කල් තියෙනවා කියලා. කාලයක් නැහැ. මේවා මේ කෙස් ගහට මිස් වෙන ජීවිත පින්නතුනේ. මේක හැරෙන්නවත් කාලයක් නැහැ. මන්නම් හිතන්නේ හාමුදුරුවනේ අකල් මරණ කියලා જાතියක් නැහැ. සේරම කාලෙට මැරෙන්නේ. ආයුෂ ඉවරුනහම මැරෙනවා. ඒ තමයි අවසාන කාලේ. කර්මයේ විශ්වාස කරන්න. හොඳට මතක තියාගන්න. කර්මයේ දැඩි වුණාම කර්මයේ බලවත් වුණාම කරපු පව් ඉස්සර වුණාම වෙන්නේ මොකද්ද කියලාත් හිතා ගන්න බෑ. කර්මයේ බලවත් වුණාම හිතන දේ වෙයි කියලා හිතනවා. සංසාරේ කරපුවා කියපුවා ගුණාගේ පිටිපස්ස එන කරත්ත රෝද දෙක වාගේ දුක් දිදියනවා. ඔය මං ඒ නින්දා කියන්නේ කාලෙකින් හම්බෙච්ච මිනිසත් භවය මේක නාස්ති කරගන්න එපා. පරිස්සම් කරගන්න. මරණ මංචකයේ ඉන්නකොට ජරාවට පත් වෙලා ව්‍යාධියට පත් වෙලා ඉන්නකොට එහා පැත්ත පේනකොට කළු පාට, එහා පැත්තේ දුගතිය පේනකොට, අපාය පේනකොට, പ്രേත ලෝකේ පේනකොට, එහා පැත්තේ තිරිසන් ලෝකේ පේනකොට ඔය මතක් වෙනවා මං කියන්නද? පින්නතුනි තිරයක් දැම්ම වාගේ. 6-4 දන්න කාලේ ඉඳන් සිතෙන් කයෙන් වචනයෙන් සිද්ධ කරපු සෑම කුසලයක්ම සිහිපත් වෙනවා පින්නතුනි. ඔය දැන් මතක නැති වුණාට ගිය අවුරුද්දේ කාටද කීපාරක් කුණුහරුපෙන් බැන්නද කියලා? එවලට වහේර මතක් වෙනවා. එක වචනයක් ඇති මේ සංසාරේ දිග්ගැස්සෙන්න. ඔය ලැබිච්ච සංසාරේ పూర్වේ කරපු පින් වලට ලැබුණු වෙලාව යනවා පින්නතුනි ඉක්මනට විනාඩි 45ක් ඉවරයි. සූස් කන්න එපා වෙලාව යනවා. ඉතින් මොකද කරන්නේ?
මට තව බණක් තියෙනවා 12ට. අය හැන්දෑවේ 4ට බණක් තියෙනවා, රෑ 7ට බණක් තියෙනවා. තව බණ 3ක් තියෙනවා. හෙටත් 4ක් තියෙනවා. හෙට නෙමෙයි හැමදාම 4 ගන්න තියෙනවා. පුරුදු වෙන්න. ලැබපු මිනිසත් භවයේ තුල පුළුවන් තරම් පොඩි යෝජනාවක් කරන්න. බැරිද අද ඉඳන් පන්සිල්වත් රකින්න? අද ඉඳන් පටන් ගන්න. සීල සම්පන්න වෙන්න. ඔය කරන්න බැරි ඔය ගෙවල් වල තියෙන ප්‍රශ්න හින්දා. බෝධිසත්වෝ බුදු වෙන්න ආපු මව් කුසත් උන්වහන්සේ බැලුවේ කොහොම කුසද්ද? මතකද අර මහා මායා දේවියගේ කුස පිළිසිඳ ගන්නකොට මහා මායා දේවිය මොනා කරලාද හිටියේ? සීල සමාදන් වෙලා හිටියේ. සීල සම්පන්න වෙන්න. මං ඉතින් අර හැමදාම වගේ මාතර හිත ඇටි ඉඳන් අද යෝජනා කරනවා. මේ අපු අම්මලා තාත්තලා සේරම දැනගන්න මතක තියාගන්න. ඔය කාටවත් හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. බැරිද මොන කියයින්ද? මේ ලාභේ කාටද? කිසි කෙනෙකුට පුතේ කුණුහරුපයක්වත් කියන්න එපා. ද්වේෂ සහගත සිතින් වචන භාවිතා කරන්න එපා. මම කියනවට එහෙම ඉන්නකෝ. වෛරකාරයෝ ඇති, තරහකාරයෝ ඇති. ඔය තරහකාරයෝ වෛරකාරයෝ ඇති වෙනවා. මේවා නම් එන මෝඩකම් ඈ. ඕම් මන් දැන් කියනකොට කල්පනා කරන්න ඕන කට්ටියම. කාගෙන් හරි අපි මොකක් හරි ඉල්ලනවා කියමුකෝ. දැන් අපි හිතමු හදිසියකට හෙල්මට් එකක් ඉල්ලනවා කියලා. ගම් වල ඉල්ලගෙන යනවා නේද එහෙම? සමහරව ඉන්නවා හෙල්මට් තියන් ඉන්නවා අර කන්ද කෑත් වෙච්චා. ඉතින් හොඳ එක දෙන්නේ නැහැ නේද? හෙල්මට් එක දෙන්න බෑ කිව්වොත් එහෙනම් මොකද කරන්නේ? මං ඒ කියන විදිහටම කියන්නද? ඕකට ආයේ කිසි දෙයක් දෙන්නේ නැලු. අර කාගේවත් දෙයක් ඉල්ලලා නොදුන්නාමත් වෛරේ. හරියට අපි අරන් තියලා දෙනවා වගේ. පැහැදිලිද මං කියන එක? ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් හිතමුකෝ. ඔය අතමාරු කරනව නේද? සමහරව ඉන්නවා දෙන්න බයයි. ලොකු ගණන් ඉල්ලන්නේ 500 තමයි ඉල්ලන්නේ, ජීවිතේටවත් ආපහු දෙන්නේ නැහැ. මතක් නැති අපේ ආවලා වායි කියලා. ඔය 200 300 තමයි ඉල්ලන්නේ, දෙන්නේ නැහැ කවදාව. 200ක් ඉල්ලලා දුන්නේ නැති වුණාම ඉතින් වෛරේ. මේ පින්නතුනේ ඉතින් මේ ඒක අනුන්නේ නොදුන්නේ. පුරුදු වෙන කාගේ හරි මොකක් හරි ඉල්ලලා නොදුන්නාම ඒකට වෛර පිළිමහන්න එපා. ඕකට මාත් කිසි දෙයක් දෙන්නේ නැලු ආය. ඒ මිනිස්සයා නොදුන්නා කියලා අපි නොදී ඉඳලා හරියනවද? පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? ඔය සමහර බණ පින්කම් වලට පින්නතුනේ බණකට දිනයක් එහෙම හදන්න හරි අමාරුයිනේ. ඔය මාස 2-3කට කලින් ওই විදේශ දේශනාවක් එහෙම තිබ්බොත් බණ ඉතින් එක්ක කල් යනවා, දින පහු වෙනවා. කුණු හරපෙන් බයිනවනේ සමහරව. අපි කලින්ම කියලා තිබ්බේ ඔය එක එකව ලොකු වෙලා කියලා බයිනෝ. මම අනිවාර්යෙන්
බණක යන පාරක නම් ඒ ගෙදරට ගොඩ වෙනවා. ඒ මිනිස්සයාගේ හිත හදලා යන්න. ගොඩ වුණාම ඒ වෛරය ඉවර වෙනවා පින්නතුනේ. පේනවාද එකට එක කරන්නේ නැති වුණාම තියෙන ලාභය? මම දන්නවා ඕන කෙනෙක්ගේ හිතේ මං ගැන වෛරයක් ඇති වුණොත් එහෙම ඒක මම කරන්නේ මේ මිනිස්සයා ඒ පාපෙන් ගලව ගන්න. ඔහොම පුරුදු වෙන්න බැයිද? කවදා හරි නිවන් දකින්න මේවා ප්‍රගුණ කරන්න වෙනවා. ඔය හිතවල මෙලහටත් වෛරක්කාරකම ඇති. හිතවල මෙලහටත් ද්වේෂය ඇති. හිතවල මෙලහටත් තරහව ඇති. ඔය මේ පැතිවල කපනවා කොටනවත් වැඩිනේ. මොකටද? පුදුම විදිහට නෙමෙයි මාතර අනේ මන්දා. ඔය නගරේ බලන්නකො සෙනසුරාදා ඉරිදාට එහෙම පන්ති යන දරුවෝ මේ මාතර තරුණයෝ සේරම එක්කහුවෙන් පව් මේ අහිංසක අම්මලා තාත්තලා මේකේ කුඩු වැඩි නැද්ද මාතර? මං ඉතින් අර හැමදාම වගේ මාතර හිත ඇටි ඉඳන් අද යෝජනා කරනවා මේ අපු අම්මලා තාත්තලා සේරම දැනගන්න මතක තියාගන්න. ඔය කාටවත් හෙට ඉඳන් තෝ කියලාවත් කියන්න එපා. බැරිද මොනෝ කියයින්ද? මේ ලාභේ කාටද? කිසි කෙනෙකුට පුතේ කුණුහරුපයක්වත් කියන්න එපා. ද්වේෂ සහගත සිතින් වචන භාවිතා කරන්න එපා. මම කියනවට එහෙම ඉන්නකෝ. වෛරකාරයෝ ඇති, තරහකාරයෝ ඇති. ඔය තරහකාරයෝ වෛරකාරයෝ ඇති වෙනවා. මේවා නම් එන මෝඩකම් ඈ. මම දැන් කියනකොට කල්පනා කරන්න ඕන කට්ටියම. කාගෙන් හරි අපි මොකක් හරි ඉල්ලනවා කියමුකෝ. දැන් අපි හිතමු හදිසියකට හෙල්මට් එකක් ඉල්ලනවා කියලා. ගම් වල ඉල්ලගෙන යනවා නේද එහෙම? සමහරු ඉන්නවා හෙල්මට් තියන් ඉන්නවා අර කන්ද කෑත් වෙච්චා. ඉතින් හොඳ එක දෙන්නේ නැහැ නේද? හෙල්මට් එක දෙන්න බෑ කිව්වොත් එහෙනම් මොකද කරන්නේ? මං ඒ කියන විදිහටම කියන්නද? ඕකට ආයේ කිසි දෙයක් දෙන්නේ නැලු. අර කාගේවත් දෙයක් ඉල්ලලා නොදුන්නාමත් වෛරේ. හරියට අපි අරන් තියලා දෙනවා වගේ. පැහැදිලිද මං කියන එක? ඔෆිස් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් හිතමුකෝ. ඔය අතමාරු කරනව නේද? සමහරු ඉන්නවා දෙන්න බයයි. ලොකු ගණන් ඉල්ලන්නේ 500 තමයි ඉල්ලන්නේ ජීවිතේටවත් ආපහු දෙන්නේ නැහැ. මතක් නැති අපේ අහවලා වායි කියලා. ඔය 200 300 තමයි ඉල්ලන්නේ දෙන්නේ නැහැ කවදාව. 200ක් ඉල්ලලා දුන්නේ නැති වුණාම ඉතින් වෛරේ. මේ පින්න දුන්නේ ඉතින් මේ ඒක අනුන්නේ නොදුන්නේ. පුරුදු වෙන කාගේ හරි මොකක් හරි ඉල්ලලා නොදුන්නාම ඒකට වෛර පිළිමහන්න එපා. ඕකට මාත් කිසි දෙයක් දෙන්නේ නැලු ආයේ. ඒ මිනිස්සයා නොදුන්නා කියලා අපි නොදී ඉඳලා හරියනවද? පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? ඔය සමහර බණ පින්කම් වලට පින්නතුනේ බණකට දිනයක් එහෙම හදන්න හරි අමාරුයිනේ. ඔය මාස 2-3කට කලින් ওই විදේශ දේශනාවක් එහෙම තිබ්බොත් බණ ඉතින් එක්ක කල් යනවා දින පහ වෙනවා. කුණු හරපෙන් බයිනවනේ සමහරු. අපි කලින්ම කියලා තිබ්බේ
ඔය එක එකව ලොකු වෙලා කියලා බයිනු.